කට් එක මොකටද? චෙරි කඩන්න. කිලෝ එකක් විතර තියෙනවා චෙරි. වීඩියෝ එකක් ගන්න නේ. ඒ හැලයා. අර සීඩියේ විතර. අනේ කනවා. Hey guys, welcome to our YouTube channel. This is our very first vlog and we are super excited to share our little adventure with you. Don't forget to subscribe and join our YouTube family. අද අපි යනවා ඔස්ට්‍රේලියාව වල ඉන්න හැමෝම යන්න කැමති අපි දෙන්න තාසාවෙන් යන්න ප්ලෑන් කරපු ප්ලේසස් දෙකකට. එහෙනම් vlog එක වෙනකම් බලන්න. අපි 4 දිනා මුලින්ම යන්නේ බකුස් මාෂ් වල තියෙන චෙරි ෆාම් එකකට. ටිකට් එක උනේ $5ක් වගේ per 1 කිලෝ එකකට 30ක් වගේ වුණා. අපි ගියේ චෙරි සීසන් එකේ අන්තිම කාලෙදී. ඒ නිසා හිතපු තරම් නම් ගස්වල ගොඩාක් චෙරිස් තිබුණේ නැහැ. හැබැයි මෙතන තිබ්බ චෙරිස් ඔක්කොම super tasty guys. අපි දැන් මේ හදන්නේ චෙරිස් එක බකට් එකකට ෆිල් කරන්න පටන් ගන්න. මේ අපි දෙන්නගම first time චෙරිස් මෙහෙම දැකලා පික් කරන. චෙරි සීසන් එකේ මුල්ම ටිකේ ගස්වල චෙරිස් පිරීලා තියෙන්නේ නැති. බලන්නකෝ චෙරිස් වල තියෙන ලස්සන. මම ලංකාවේ ඉඳන් චෙරිස් කන්න ලොකුවට ආස කෙනෙක් නෙමෙයි. හැබැයි මෙහි තියෙන චෙරිස් කෑම තමයි මම දැනගත්තේ මේවා කොච්චර රසද කියලා. super tasty guys. දැන් මගේ favorite fruits අතරේ චෙරිස් උත් ඉන්නවා. දැන් නම් අපේ එක බකට් එකක් full. බලන්නකෝ චෙරිස් මෙහෙම දකින්නකොට තියෙන ලස්සන. ඔන්න එහෙනම් චෙරිස් කඩන එක නවත්තලා අපි ප්ලම්ස් පික් කරන්න යන්න හදන්නේ. මේ ප්ලම් වර්ග නම මම දන්නේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක නම් හිතපු තරම් රස නැහැ guys. මම කාපේවා මාරම sour taste එකක් තමයි තිබුණේ. හැබැයි මේකෙදි මම රසයිද කියන නම් දන්නේ නැහැ. මොකද මේ ප්ලම් එක දකින first time මගේ. ඒ නිසා අපි හරියම පොඩ්ඩයි මේකෙන් පික් කරේ. අද weather එක gloomy. සීතල හුළඟක් තිබුණ නිසා colourful videos ටික මේ time එකේ ගන්න අමාරු වුණා. ෆොටෝස් වීඩියෝස් ටිකක් අරන් දැන් මේ අපි යන්න හදන්නේ ෆාම් එකේ අනිත් සයිඩ් එකට. ඒ සයිඩ් එකේම තිබුණේ නෙක්ටරීන්ස්. ඇත්තම කියන්න guys මේ පළතුරු පුදුම රසක් මට නම් තිබුණේ. If you are in Melbourne in Australia you have to try it guys. බලන්නකො ලස්සන දැක්කමත් ආයෙ කන්න හිතෙනවා මට නම්. අපි නෙක්ටරීන්ස් උත් බකට් එකකට ෆුල් වෙන්නම පික් කරගත්තා. දැන් අපේ චෙරි and නෙක්ටරීන්ස් පික් කරගෙන ඉවරයි. මේ ටික බිල් කරගෙන ඊළඟට යන්න හදන්නේ අපේ සෙකන්ඩ් ස්පොට් එකට guys. මේ වයිල්ඩ්ලයිෆ් පාර්ක් ඉන් බැලරට්. අපි දැන් මේ යන්නේ කවුන්ටර් එකෙන් අපේ ටිකට්ස් අරගන්න. කවුන්ටර් එකෙන් කියපු විදිහට අපි කැන්ගරු ෆීඩින් වලට කෑමත් අරගත්තා. මෙතනදී අපිට ලීෆ්ලට් එකක් හම්බුණා යාළගෙන්. ඒකේ ඔක්කොම ඉන්ෆර්මේෂන් තිබ්බා මේ පාර්ක් එක ඇතුලේ සත්තු ඉන්න තැන්, ඒ වගේම ෂෝස් තියෙන වෙලාවල්, ඒ ඔක්කොම මේ ලීෆ්ලට් එකේ තිබුණා guys. ඒ නිසා අපිට හරිම ලේසි වුණා පාර්ක් එකේ ඇනිමල්ස්ලා ඉන්න තැන හොයාගන්න. ඇතුළටම ආපු ගමන් මෙන්න මෙයාව තමයි අපි මුලින්ම දැක්කේ. ඇත්තටම මම මේ සතාගේ නම නම් දන්නේ නැහැ. බලන්න ඔයාලා අඳුරනවද කියලා. මෙයාලව නම් හැමෝම දන්නවනේ. මේ ඉබ්බොන්ට නම් ගොඩක් වයසයි වගේ guys. මෙයාලගේ තව ගොඩක් ලොකු ඉබ්බොත් හිටියා. හැබැයි මට එයාලගේ නම් වීඩියෝස් ෆොටෝස් ගන්න බැරි වුණා guys. අපි දැන් මේ යන්න හදන්නේ ස්නේක්ස් ලව බලන්න. මේ පිඹුරු එහෙම එක පාරටම දැක්කහම බය හිතෙනවා guys. පේනවට වඩා එයාලා මාර ලොකුයි. බලන්නකෝ මෙයාගේ සයිස් එක. අපි මේ ඉන්ඩෝ ඒරියා එකේ මෙයාලවත් හිමීට බලාගෙන ඉක්මනට එතනින් එළියට ආවා guys. මම නම් වැඩි කැමති වුණේ නැහැ මෙතන ඉන්න. මොකද මම එච්චර සර්පය බලන්න කැමති නැති නිසා. මෙන්න මේ යාළුවවත් බලාගෙන
අපි දෙන්න දැන් යන්න හදන්නේ ක්‍රොකඩයිල්ස්ලා බලන්න. මේ ඉන්ඩෝ ඒරියා එකේ හිටපු ක්‍රොකඩයිල්ස්ලා දෙන්නේ. මං යනවා කිව්වේ මෙයාලව බලන්න නෙමෙයි ක්‍රොකඩයිල් ෂෝ එකට. මම නම් මෙච්චර ළඟක ඉඳන් මේ ලයිව් ක්‍රොකඩයිල් කෙනෙක් දකින ෆස්ට් ටයිම් ගයිස්. බලන්නකෝ යා. දැක්කම බය හිතෙනවනේ. ෂෝ එකත් බලලා ඉවර වෙලා අපි දැන් ඊළඟට යන්න හදන්නේ හැමෝම වගේ ආදරය කරන යාළුවෙක් බලන්න. හැබැයි කියන්න කනගාටුයි ගයිස්, පෙන්ගුයින්ස්ලා හැමෝම ඇතුලේ හිටියේ. කවුරුත් එළියට ආවේ නැහැ. ඒ නිසා අපිට යාළුව නම් බලා ගන්න බැරි වුණා. හැබැයි මෙතනින් ෆොටෝස් අරන් අපි යනවා දැන් කෝලල බලන්න. තව යාළුවෙක් හම්බුණා යන මග. මේ බලන්න. කෝලල නම් ගොඩාක් හිටියා ගයිස් ඒ පාක් එකේ. ප්ලේසස් දෙකක වගේ හිටියා කෝලලා. අපිට කැමති නම් මෙයාලට ෆීඩ් කරන්නත් පුළුවන්ලු. ඇත්තටම අපි එද්දී එන්ට්‍රන්ස් එකෙන් ඒක දැනගෙන හිටියේ නැහැ. හැබැයි ඒකට වෙනමම පේ කරන්න ඕනේ ගයිස්. බලන්න ගියා එතනට වෙලා ලස්සනට කන විදිහ. මෙයාලා මෙහෙම ලයිව් ළඟට දකින්න නම් අපි මේ වගේ පාක් එකකට එන්න ඕනේ ගයිස්. ඉන්න මං ඔයාලට zoom කරලා පෙන්නන්න මෙයාව. බලන්නකෝ එයාගේ සුරත ලස්සනයි යා. මෙයාලට ෆීඩ් කරන්න බැරි වුණාට මෙයාලා කන විදිහ අපි ගොඩාක් වෙලා බලාගෙන හිටියා. යන්න හිතුනේම නැහැ. ඊළඟට අපි යනවා බලන්න කවුද කියලා. අපේ අන්තිම ස්පොට් එක තමයි මේක. මම ඕස්ට්‍රේලියාව වලට එන්න කලින් ඉඳන්ම බලන්න හරි ආසාවෙන් හිටපු කෙනෙක් තමයි කැන්ගරූස් කියන්නේ. අපි ෆීඩින් එකෙන් පස්සේ කැන්ගරූස් ළඟටම ගිහින් යාළුව බලලා පොඩි රෙස්ට් එකක් එහෙම අරගෙන එතනට වෙලා පොඩි කයියකුත් දාලා ඊළඟට යන්නේ එයාලගේ ස්ටෝ එක පැත්තට. ඒ යන ගමන් මේ යාළුවවත් හම්බුණා. මේ වගේ චූටි ලස්සන අයිටම්ස් වලින් පිරීලා මේ ස්ටෝ එක ගයිස්. මම නම් එතනින් චූටි කෝලා ටෙඩි බේක් තමයි ගත්තේ. මෙයාවත් අරගෙන දැන් අපි බැලරට් වලින් ලන්ච් එකත් අරන් ගෙදර යන්න තමයි හදන්නේ. එහෙනම් guys අපේ first YouTube vlog එක බැලුවට ඔයාලා හැමෝටම thank you. See you in the next vlog soon. Bye.